Hello guys, ඔන්න තව අලුත් vlog එකක් ගෙනලා තියෙන්නේ. අද vlog එකකින් අපි යන්නේ මාතරට. ඇත්තටම අද අපි යන්නේ මේ අපේ බෑන්ඩ් එකේ lead guitarist ගේ ගෙදරට යන්නේ. මෙතන ඉන්න පොඩ්ඩක් hi කිය. Yo, අපි පොඩ්ඩක් ඉන්නවා මේ යාළුවනේ අපි යන ගමන් ඉන්නේ මේ පත්තිකයි යාළුවනේ. උඩ දාලා යන්නේ මාතරට. අපි තේ පානේ සඳහා ඉන්නේ. ගුණ පාලගේ කඩේට තමයි. යාළුවනේ අපි ආව වැලිගම බීච් එකට. මේ අයිසර වලට ඈතින් පේන්නේ හොටෙල් එකලු. ඒකට යන්න ඕනේ මෙන්න මෙහෙම ඇවිදගෙන. ගයිස් අපි මේ බිනරයියලා හදාව මේ බිනරයි හයි කිය. අපි මොනවා අද බොනවා නැති බංගස්ථාන මෙන්න අපි ආව මේ කවිලයි ගෙදරට. ගෙදර මේ ස්ටුඩියෝ එකේ ඉන්නේ අපි මේ. මම බට් ටික පෙන්නන්න මේ. මේ තියන්නේ ඩෝල් එක තියන්නේ කොංගා මේ ඩ්‍රම් කිට් එක ආයේ මෙතන කීබෝඩ් එක තියෙනවා මේ ෂේප් එකේ බඩු ටිකක් හදාගෙන තියෙනවා කවි මල්ලිගේ ෆොටෝ තාප්පෙට දාලා යාළුවනේ ස්ටුඩියෝ එක මැද තඩි වලක් කාරලා මේ ඉන්නේ බ මේ ආව ආයේ මමනේ හරි එතනනේ අර අයියා ඉන්නේ කවිගේ දරු සම්පත මේ තියන්නේ කවිගේ දරු සම්පත මේකෙත් ඉන්නවා මම මේක අර ඉස්සරට මේ මෙතනත් මාළු ඉන්නවා මේ කවිගේ දරු සම්පත් ටික guys අපි කන්න යන්නේ කොහොමද මස් කෑල්ල සයිස් එක මස් කෑල්ලක් දාන්න අපේ කවි එනවා කවි ග්‍රොමූලිකයා ඉස්මේ අපි පොඩි කාලේ ඇවිත් පාරවල් වල මන් දැන් ලොකු වෙලා යනවා පාරෙන් දෙනවා මගේ පළවෙනි පාස යාළුවනේ අපි මාතරින් යන්නේ අර කොණි ගුරු කියන්නේ බබල්ලෝ අයිස්ක්‍රීම් කන්න යන්නේ සෝරි යාළුවනේ බිනරයි ගියා ඒ වලට අපි අයිස්ක්‍රීම් කන්නලු යන්නේ යාළුවනේ අපි මාතර අයිස්ක්‍රීම් කන්න ආවා මේ අර අමුතු විදිහකට තියෙන මගේ රත්තරන් යාළුවනේ අපි මාතර පුරවරෙන් ගාල් පුරවරට යන්න හදන්නේ වෙච්ච දේවල් කියන්න ඕනේ නැහැ වෙච්ච සමහර දේවල් කියන්න නෑ මොකද අපේ අම්මලා තාත්තලා මේ බ්ලොග් බලනවා ඒ ඊපස්සේ සුපර්මෑන් කෙනෙක් ඉන්නවා අපි අතරේ මම සුපර්මෑන් කෙනෙක් වුණා කේවි ඉන්නවා කේවි යාළුවනේ කේවි යනු කේවි අන්න සඳුරු මෙන්න සඳුරු කිව්වා පිට්ටෝද පිට යාළුවෝ අපි ආවා මේ තේ එකක් බොන්න කියලා මේ කොහෙද බං උගල බීච් එකට මේ බස්ටඩ් හරි පොඩ්ඩ අතන අර වෙන්නේ ඌ එතන යාළුවේ අපි බ්ලොග් එක ඉවර කරන්න හදන්නේ මොකද දැන් රෑ වෙනවා රෑ නෑ කියන්නේ ගෙදර යනවා. ඔව් දැන් කොහමත් ගෙදර යන එක කරන්නේ වෙන දෙයක් වෙන්නේ නැහැ ඉතින්. එහෙනම් බ්ලොග් එක මේ බැලුවට thank you. එහෙනම් අලුත් බ්ලොග් එකකින් සෙට් වෙමු හැමෝටම ජය වේවා.